මොකක්ද උනේ ඔය වෙච්ච මාර වැඩේ කියනවා. දෙන්න බැරිද? තොමස් පිස්සු දාලා මං අදන් ඉන්න කල්සම තොමස්ට දීලා මං හෙළුවෙන් යන්නද? නංගිට මගේ සාරිය දෙන්න. මට නම් තේරෙන්නේ නෑ ඔය තොමස් මොනවද කියනවද කියලා. තොමස් කවුද? මම මොහිනී නංගි. හදයි දැක්කේ. මේ බලන්න නංගි මගේ සාරිය කොච්චර මොනවද කියලා. කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න. මේක ඇඳ ගන්නකම් ළමයාව තියාගන්න එක පිරිමියෙක්වත් වෙන්නේ නෑනේ. හරි හරි. අමි මං සාරිය අඳන්. පිස්සුද නංගි? වැඩක් තියනවද ගෑණියෙක්ට කියලා සාරිය අඳගෙන? එතකොට ඔබ කියන්නේ මගේ මිනිහව ගෙනත් දෙන්න කියලාද? දාගෙන නැති. කඩාගෙන අඳ ගන්න. මං ඉල්ලුවේ නංගියෙන් කලිසම් විතරයිනේ. ඇයි? ගලලා අඳ ගන්නද? මගුලක් කරන්න පායේ එමෙට බෑපා. එක මගුලක්වත් සෙට්ටුනේ නෑ බන්නන්ගේ. මේක මහ කරුමයක් බං. දැන් ඉන්න කෙල්ලෝ මහස් වුණටවත් බය නෑ බන්නන්ගේ. ඒකනේ බං අයියේ. මගේ සාරි පොට තද කරගන්න එක පිරිමි පුල්ටක්වත් සෙට් උන්නේ නෑ. මට ඉතින් තාත්තා කියලා කතා කරන්න කවුරුත් නෑනේ බං. මේ නංගියේ මූට ලොකුනාම කියපන්. මූට මට තාත්තා කියලා කතා කරන්න කියලා. උඹට පිස්සුද බං අයියේ? උඹට පුළුවන් ඔච්චර දෙයක් කරන්න? බලකටවත් දෙන්න දෙනවා. ඉඳපන් මං සාරි හදයි. නෑ එක්කම කල්සුවක් කියන ඔබට. අනේ නෑ අයියේ. අයියේ. ළමයා පොඩ්ඩක් අල්ල ගන්නවද බෙල්ට් එක ටිකක් දාගන්න කලිසමේ.